මේ තියෙන එක මොකක්ද වෙන්න කියලා දන්නවාද මෙතින ම හදපු ඩිවයිස එකක් මේක යනිවර්සල් රිමෝට් අයිර් සිගනල් කැප්චරින් ඩිවයිස එකක් මේක නම පොඩ කවු තම යුණට මේකින් වෙන්න ඕනම රිමෝට් එක තියෙන සිගනල එක කොපි කරලා එකයි අපිට ප්ලේ කරන්න පුළුවන් වෙන එක එතකොට මේ ඩිවයිස් එකෙන් පුළුවන් අපිට රිමෝට් එක පාවිච්චි කරන ඕනම ඩිවයිස් එකක් ෆෝන් එකෙන් නැත්නම් කම්පියුටර් එකෙන් කන්ට්‍රෝල් කරන්න මේකට තනි රිමෝට් එකක් විතර නෙවෙයි ඒ කියන්නේ ගොඩක් රිමෝට්ස් තියෙනවා නම් ඒ ඔක්කොගෙම සිගනල් මේකට දාලා තියන්න පුළුවන් ඉතින් අද වීඩියෝ එකේ පෙන්නන්නේ කොහොමද මම මේක හැදුවේ කියලා සමරක්ට හිතන ඇති මේ වගේ ප්‍රජෙක්්ය හදන කොහෙදට අයිඩිකාව කියලා ඇතම යොත් මේ අයිඩිකාව මගේ තින කම්මලි කම නිසා මොකද දම නිදාගන්න නොකොට මෙතන තමයි මගේ රිමෝට කලවන්නේ එතව උදේට මේස ගවඩගේ පසම මතක් වන්නේ රිමෝට ත මැදගවන තින කියලා මේසලගේ නොටම රිමෝට යට පැත්ම අලතම තියන්නේ එතකට රට නිදාගන්න ඇදර ගහ බෙචිටිය පුරගෙන ලයිට ෝ කර ඔක්කොමටි කරගත පස මතක්වන්න රිමෝට මත නේද කියලා එතකට ආය මේසලකට ගහිල රිමෝට කරගෙන න ඇදගවට ද වෙන හිත මේ ඇතර ප්‍රශ්න නෙවෙයි ඒකන තවරි මොට ගතන් පස්සේ හරි නේද කියලා තවරි මොට ගන තිබ තමයි හැබැයි හරිම බෝරිං සලුෂන එකක් ඒක නිසා තමයි මේ විඩියෝදී මේ වගේ ඩිවයිස් එකක් හදන්නේ හරි එහෙනම් ප්‍රොජෙක්ට් එක වරන් ගමු කලින් ප්‍රොජෙක්ට්ස් වල වගේ මම මෙතනදී පාවිච්චි කරන්නේ D1 mini එකක් මගලගේ D1 mini ගොඩක් තියෙනවා ඒක නිසා තමයි මේක පාවිච්චි කරන්නේ හැබැයි මේකම වෙන්න ඕනේ නැහැ ඒ කියන්නේ ESP32 එකක් තියෙනවා ඒක පාවිච්චි කරන්න පුළුවන් මේ වගේ ප්‍රොජෙක්ට් එකක් කරනකොට බ්‍රෙඩ් බෝඩ් එකක් තියෙනකොට ගොඩම ලේසි වෙනවා ඒක නිසා මම ඉස්සෙල්ලාම බ්‍රෙඩ් බෝඩ් එක අරගෙන ඒකට තමයි D1 එක හයි කරගන්නේ ඊළඟට පාවිච්චි කරන IR receiver module එකක් මේකෙන් පුළුවන් අපිට IR signals capture කරලා ගන්න අය රිසිව මුඩිල හකරගත්තෙන් පස්සේ දැමට පොඩි සම්පල් කෝඩ් දාලා බලන්න පුළුවන් මේක වැඩ කරනවද කියලා ඒක නිසා කම්පියුටර් එකේ Arduino IDE එක ඕපන් කරලා ඒකේ tool section එකට ගිහිල්ලා manage libraries කියන ක්ලික් කරන්න මෙතන ටයිප් කරන්න IR remote කියලා එතකොට යට ස්ක්‍රෝල් කරගෙන පස්සේ මේ වගේ එකක් එයි දැන් මම පාවිච්චි කරන්නේ D1 mini එක නිසා මෙතන IR remote ESP8266 කියන එක තමයි මම දාගන්න ඕනේ ඒක ඉන්ස්ටෝල් කරගත්තෙන් පස්සේ file examples වලට යන්න එතනින් IR remote ESP8266 කියන එකේ IR receive dump v2 අන්න ඒක ක්ලික් කරන්න මෙතන තියෙන එක්සැම්පල් කෝඩ් එකෙන් වෙන්නේ අපි රිමෝට් එකෙන් සිග්නල් එකක් දුන්නාන් පස්සේ ඒකේ වැලියුස් ටික ප්‍රින්ට් කරන එක සීරියල් මෝඩ් එකේ. මෙතන උඩ ඩ්‍රොප් ඩවුන් එක එක්ස්පෑන්ඩ් කරලා D1 mini එක USB එකෙන් කනෙක්ට් කරන්න තියෙන කම්පියුටර් එකට. කනෙක්ට් කරෙන් පස්සේ මෙතන අලුත් එකක් ඇඩ් වෙනවනේ. අන්න ඒක තමයි ක්ලික් කරන්න ඕනේ. ඊළඟට මේ කෝඩ් එක අප්ලෝඩ් කරන්න තමයි තියෙන්නේ. ඊළඟට IDE එකේ tools කියන එකට ගිහිල්ලා මෙතන සීරියල් මෝනිටර් කියන එක ක්ලික් කරන්න. කෝඩ් එක අප්ලෝඩ් කරලා ඉවරනන් පස්සේ අපිට පුළුවන් රිමෝට් එක අරගෙන මේ වගේ සිග්නල් එකක් මේකට දීලා බලන්න. රිමෝට් එකේ බටන් එක ප්‍රෙස් කරන් පස්සේ ඒකේ තියෙන data ටික තමයි මෙතන ස්ක්‍රීන් එකේ පෙන්වන්නේ. එතකොට මෙතනින් ආපු data වලින් තමයි අපි මේ සිග්නල් එක ආයෙ replicate කරන්නේ කොහම හරි. මම තව රිමෝට් එකේ මෙතන සිග්නල් එක දුන්නා. එතකොට ඒකේ data එක උඩ කරලා වෙනස්. එකපාරටම දැක්කන් පස්සේ මේකේ කියන්න පුළුවන් protocol එක වෙනස් කියලා. අනිත් මේකේ අලුත් එකක් ඇඩ් වෙලා තියෙනවා message description කියලා. මෙතන message description එකේ පෙන්වන්නේ මේ රිමෝට් එකේ සිග්නල් එක යවනකොට තනි සිග්නල් එකක් විතර නෙවෙයි යවන්නේ. ඒ කියන්නේ කෙලිම full context එකත් එක්ක තමයි යවන්නේ. අන්න ඒකයි මෙතන message description කියලා අලුතෙන් එකක් ආවේ. හරි දැන් අපිට සිග්නල් එක රීඩ් කරලා බලන්න පුළුවන් නිසා ඊළඟට කරන්න තියෙන්නේ ඒක ප්ලේ කරලා බලන්න. මෙතනදී කෝඩ් එක වෙනස් කරලා තියෙන සිග්නල් එක ප්ලේ කරන්න පුළුවන් විදියට අනිත් එක අර යට තියෙන data signal එකෙන් මම ගන්නවා raw data කියන එක. raw data කියන එක මට පාවිච්චි කරලා පුළුවන් සිග්නල් එක replicate කරන්න. ඊළඟට සිග්නල් එක transmit කරන්න ඕන නිසා මේ වගේ IR module එකක් ගන්නවා. මේකේ තියෙන තර TV remote වල තියෙන වගේම LED එකක් තමයි. අලුත් කෝඩ් එක අප්ලෝඩ් කරෙන් පස්සේ serial mode එකේ P කියලා ගිහුවෙන් පස්සේ තමයි මේකේ සිග්නල් එක ප්ලේ වෙන්නේ. කැමරකින් IR LED දිහා බැලුවෙන් පස්සේ මොන හරි සිග්නල් එකක් එනවා කියලා පේනවා. හැබැයි මේ replicate වෙන සිග්නල් එක හරියටම වැඩ කරනවද කියලා බලන්න ඕන නම් device එක ගාවටම යන්න වෙනවා. හරි දැන් අපි කන්ෆර්ම් කරගත්තා අපි පාවිච්චි කරලා තියෙන components වලින් මේ වැඩේ කරගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ IR receive එකෙන් අපිට පුළුවන් data එක capture කරලා ඒක print කරගන්න. එතකොට IR emit එකෙන් පුළුවන් ඒක play කරගන්න signal එකක් විදියට. ඒත් මෙතන issue එක තමයි දැන් ඔක වැඩ කරන්නේ codes දෙකක් විදිරනේ. එතකොට ඒක ඇත්තට practical නැහැ. මොකද එක code එකක් දාලා ඒකෙන් data එක අරගෙන පස්සේ අපි manually එක copy කරලා තව code එකකට දාන්න ඕනේ. මේ තියෙන combine කරපු code එක. දැන් මේකේ මම pins දෙකක් දාලා තියෙනවා IR emit එකටයි LED එකටයි. එතකොට IR emit එකටයි receive එකටයි මට වැරදුනා ඒක. ඊළඟට ස්ට්‍රක්චර් එක දාලා තියෙනවා data එක save කරගන්න. දැන් කලින් මම replicate කරද්දි පාවිච්චි කරන්නේ raw data එක. raw data කියලා කියන්නේ මෙන්න මේ වගේ දිගට එන value එක. මේ value එක පාවිච්චි කරලා විතරක් මට පුළුවන් data එක replicate කරන්න. හැබැයි issue එක තියෙන්නේ මේක ගොඩක් දිගයි. පේනවනේ number ගොඩක් තියෙන දිග එකක් තමයි මේක. මේක store කරගන්න ගියන් පස්සේ ගොඩක් ඉඩ ප්‍රමාණයක් යනවා. අන්න ඒක නිසා මම මේකේ decide කරා පාවිච්චි කරන්න hex value එක. මේ තියෙන්නේ hex එක. ඒතර පේනවා ඉතින් කොච්චර පොඩිද කියලා එක. හැබැයි hex එක විතරක් තනියෙන් පාවිච්චි කරන්න බෑ. මේකට protocol එකක් අවශ්‍යයි. මෙතන තියෙන protocol එක. අන්න ඒක නිසා තමයි මෙතන structure එකක් හදලා අන්න data ටික save කරගන්නේ. එතකොට මෙතන එකේදී R එක බුවෙන් පස්සේ record වෙනවා. P එක බුවෙන් පස්සේ simulator විදිහට තමයි මේ code එක තියෙන්නේ. R එක press කරලා enter කරන් පස්සේ listening for IR signal මේක දුන්නායින් පස්සේ IR captured කියලා එනවා මෙතන.
පී එකබුවෙන් පස්සේ සිගනල් රීපලේට් කියල තින පොටකොල ගන්නවන් කියල පොඩි එකක් එතරෙන ගන ගන්න එපා කොමහරි මේ විදිර තමයි දැම කෝඩේ වැඩ කරන්නේ දැන් ආම කෝඩ පොට චේන්ජ් කර මෙතදි පොඩ්ඩක් කියලකට ගොඩක්දවල් කර තින මුලින් කරපිත මේ වයිෆ කනෙක් කරපික මේ ඩවන් මොඩියසල වයිෆ ශිපය තින එකන සයිස්සල කර මේ වයිෆවට කනෙක් කරපික ඊළඟට වයිෆට කනෙක් කරපු කියන මොකද මේ කලින් අපි කෝඩ දම පස්සේ ඒ කන්ට්‍රෝ කර මෙත සීරිය මොටිගෙන එතනක් ආරනතම් පිකල ගහතමයි කන්ට්‍රෝ කරන්නේ දැමට ෆෝර්නගෙන් කරනොඩන් කරන්න බැහ එහමනත්තන් කම්පිටෙන් කන්ට්‍රෝ කරනන ඒත් වර ගහල් විතරයි වඩ කරන්න එතර ඇතම ප්‍රටිකල් හ රිමෝට කරින් පස අන්න නිසම මේ වයිෆවට කනෙක් කර තුර මේ වයිලස් විදිර ක්ස් කරන පුලන ඊලට කරපුතම මේ පොඩි වෙබ්සව හැදුව එතකට වෙබ්සව හැදුව පස මට පුල මේකම එකන ඩවන් එකම හොස් කරන පුල පොඩි යුස ඉන්ටෆේස එකක් එතරමත සීර මොටික පෙන මෙම ඩවන් මිනික අයිපිටරස එක මේක කොපි කර බ්‍රවසගේ ගැහ පස මේ විදර යුස ඉන්ටෆේස ක්සර පුල අපිට දැමත කප්ච සිගනල් කියල බඩන තින රිපලේ සිගනල් කියල බඩන තින ඔය බන් සොලින් වෙන්න කලින් කෝඩ් එකේද පියර ආරකයිපික පච්චි කර අන්න ඒක වෙන තම මෙතන කිදත් වෙන්නේ හරි දැන්ටෙස් කරන තින මේ අතර වැඩ කරන කියලා මොකද කලින් ටෙස් කරේ මේකේ තනි බඩනයක් තියෙනකොට අනිත් දැන් මේකේ ස්ටෝර් වෙන්නේ EP ROM එකට කලින් මේකේ එහෙම කිසි දෙනක ස්ටෝර් වෙන්නේ නැහැ ඒ කියන්නේ මම මෙතන වයර් කරලා ආයි ගැහුවොත් එහෙම ඒ සිග්නල් එක සම්පූර්ණයෙන්ම යනවා ඒක නිසා බලමු කැප්චර් කරලා සිග්නල් එක කොහොමද මේකේ ස්ටෝර් වෙන්නේ කියලා කැප්චර් සිග්නල් වල එකට දාන්නම් රිමෝට් එකේ ඔන් එක කැප්චර් සිගනල් 2 එකට දාන්නම් ඔෆ් එක හරි දැන් සීරියල් මෝඩ් එකේ නම් පෙරනවා සීරියල් මෝඩ් එකේ නම් පෙරනවා ඒක ස්ටෝර් වුණා කියලා මෙතන used EPROM එකේ 48 bytes කියලා තියෙනවා ඒ කියන්නේ මොන හරි එකක් ස්ටෝර් වෙලා තියෙනවා ඒකේ රීප්ලේ කරයින් පස්සේ සිගනල් රීප්ලේට් කියලා පෙරනවා try කරලා බලමු මේක සිගනස් දෙක දන කප්ච කර කියන දෙක කප්චන කියන නිතව ප්‍රශ්න වට කරන සිගනල කප්චන සිගනල හරි රිපලයන තියන එක මවල තමයි මේ සිගන ස්ට්‍රන්ත මාරදර වීක් එකන ගොඩක් ළඟට ගෙනිය නොක වැඩ කරන්න ඕන්න හරි ඉස්රට කලින් පුරද කතා කරන්න නේ දැ මෙතරම පාචි කල න කලම අය මොඩියුල්ල එකක් එකන්නේ මෙ මේ වගේ තනි එල්ලිඩිගනේ මුලින් තනි එල්ලි පාච්චි කර හැබ මේ ප්‍රශ්තින මේ සිගනල මාරදර වීක් එකන ඔොන්ද ඔ කියලා හිතගන බෑ තරමට මේ සිගනල එක කැඩිලාවෙන්න පුල සමක්විට ද මෙතර මොඩියල්ල එක ම හිතුවේ මේක වෙනම ප්ලස්ස යනවා ග්‍රවන්් ගැනවා පස සිගනල දුන පස අවලක්නතු වැඩ කර තම හිතුවේ මේක වැඩ කරන හැබයි ශක තියන දැන් අර සෙන්සේ ගවිදන් අය රිසේ ගවිද මෙ මේ වගේ දුරක් කියන අඩිය එක හමරක්ගේ දුරක්තම මේ වැඩ කරන්නේ එතක රිමෝට එකුණෙන් පසේ මධදින එක පැහදිලීම ඒක නිසා අම වෙනස පෙනන මොනොගෙද කියලා මෙතින සාම රිමෝට් එක මේක අර ලයිට අපට සමන ඇස් දෙකර පේන්නහන මේගේ කැමර ටල්ලුවෙන් පස්සේ මේක පේනවා පේන දෙක දම්පනි වැඩ කරනවා මෙතින තවරි මෝට් එකක් මේක තැල්ලුවෙන් පස්සේ දම්පටින් වගේ ලාවට පේනවා මේක පෙනන්න ද මේක මේ ටෙස් කරන කොඩ් දාල් තියෙන එකයි මේ දිගරම ලයිට් ඔන්නක තියන්නේ ද මේක හරිනම් ඔන්නක තියෙන් ඕනේ ඒවනට නිකන් අර ඕෆ් වගේ නේද පේන්නේ එක ඕෆ් එකද මත තියන්නේ එක අනිමන්ද ඒ හිතාගන්න බැහැ නතරම දැම දන්න මේ මොඩිල වැඩ කරන්නේ නෝමල්ද නත්තම මේ කැඩිලාද නත්තන් කෝඩ් ශක දිල දන්න මොකද ම පලි පරතම මේ මොඩිල පාච කරන්නේ කොමරි චජිපිට හ පස ඒකන කියන මේ වගේ ට්‍රන්සිස්ට මොඩිල පාච කරන කියලා සිගනල බූස් කරන්න මයික මේ මොඩිල එක පාච කරන්න එක පාචකල ට්‍රයික් දෙන්න පරණ ඉල්ඩියත් එක් එතර බලන්න මේකට වඩා සිගනල මේකින් ගන්න පුළුවන්ද කියලා ම කලින් කිව මේ ලිඩිය සමකට වැඩ කරන තියක් කියලා මේ ඇතර වැඩ කරන ගත්තම ම කලින් හිතුව මේ වැඩ කරන කියලා කොමහරි ඒක නිසා ට්‍රන්සිස්ට එක පාච කරන හැදුව මගේ මොඩිල ඇත් එක් ඒකින් සිගනල එක බූස්ටුනා හැබයි එකම සර විතර සිගනල එක පෙවුණේ මොකද ඒ සිගනලගෙන් පස්සේ එක පිච්චිලා ගියා ඊළඟට තව අයර එලිඩියක් නැති නිසා මේ වගේ පරණ රිමෝට් එකක් ගත්තා මොකද මේකේ පොඩි එලිඩියක් තියෙන්නේ එතකොට මම හිතුවේ මේකේ තියෙන පොඩි එලිඩි එකට කරන්ට් එක අඩුවෙන් යන නිසා මේකේ බ්‍රයිට්නස් එක වැඩි වෙයි කියලා ලොකු එකට වඩා කැමරා එකකින් බැලුවෙන් පස්සේ කලින් එලිඩි එකට වඩා මේකේ බ්‍රයිට්නස් එක වැඩි කියලා තමයි මට නම් පේන්නේ හරි මේකේ පොඩි එලිඩි දාලා තියෙන්නේ ට්‍රාන්සිස්ටර් එකත් එක්ක දැම්මේ මොකද නැතුව වඩා තියෙද්දි සිගනල් එක පොඩ්ඩක් හොඳයි රිමෝට් එක තරන්න හැ රිමෝට් එක නම් අර ඕන තැනක ඉඳන් වැඩ කරනෝනේ ඒතර කලින් තිබ්බ එකට වඩා මේක ගොඩක් හොඳයි කලින් එකේදී අර අතන උඩ අල්ලන් ඉන්නේ පැයි එක දැන් මේක මේ ගානටත් මේක වැඩ කරනවා මට පස්සේ මතක් වුණා මලක පරණ සිකියුරිටි කැමරාස් තියෙනවා කියලා දැන් අලුතෙන් කැමරාවක් ගත්තොත් එහෙම ඒකේ ගොඩක් කරලා තියෙන සුදු පාර ලයිට් එකක් හැබැයි පරණ black and white කැමරාස් වලදී ඒගොල්ලෝ පාවිච්චි කරලා තියෙන IR LED එකක් සමහර වෙලාවට දැකලා තියෙන රතු පාටින් ලාවට ලයිට් එකක් වගේ පත් වෙන කැමරාස් වල ඒක රතු පාටින් ලාවට අපිට පේනකොට ඒක ඇත්තටම high powered infrared light එකක් infrared light එක අපිට එච්චර හොඳට පේන්නේ නැතුණාට කැමරාස් වලට හොඳට පේනවා
අන්න තමයි පරණ සිකරට කමරස්වලද ඉන්ෆ්‍රේඩ් ලයිට් පාවිච්චි කරන නයිට් ටයිම් වලට. එතකොට මේ කැමරස්වලට තියෙන IR LED පාවිච්චි කරන තමයි ඊළඟ try කරේ. දැන් මේක පරණ සිකියුරිටි කැමරා නිසා මේකේ තියෙන IR LED ගොඩක් පවර්ෆුල්. ඒ කියන්නේ මේ වගේ LEDs වලටත් වඩා ගොඩක් පවර්ෆුල් එක තමයි මේකේ ඉන්නේ. එතකොට ඔන්න දැන් නම් රිමෝට් එකකට වඩා මේකේ පවර් එක වැඩි. මම ඒක වෙනස බලනවා මොන වගේද කියලා. දැන් මෙතන මේ තියෙන රිමෝට් එකේ LED එක. ඒතර දැන් මේ තියෙන කැමරා එකෙන් ගත්ත IR එකේ පවර් එක. නිකන් ලොකු වෙනසක් තියෙනවා කියලා පේනව නේද? ඔන්න දැන් මේකට දාන තියෙන කම්පොනන්ට්ස් ඔක්කොම දාලා තියෙන්නේ. දැන් මේක කුණුඩක් වගේ පේන හින්දා මම කියන්න මොනවද දාලා තියෙන්නේ කියලා. මෙතන දාලා තියෙනවා IR LED එක. මේ අර කැමරාවෙන් ගත්ත එක. එතකොට මේකට දාපු ට්‍රාන්සිස්ටර් එක තමයි මේ රතු පාටින් තියෙන්නේ. මේ රතු පාටින් තියෙන්නේ හීට් ශ්‍රින්ක් ටියුබින් කියලා කර ඒකට ඉස්සරහින් තියෙන කළු පාට ඩොට් එක තමයි ට්‍රාන්සිස්ටර් එක. එතකොට මෙතන දාලා තියෙනවා IR receive එක. මෙතන අලුතෙන් කම්පොනන්ට් එකක් දාලා තියෙනවා මේ කළු පාට සිලින්ඩර් එක වගේ තියෙන්නේ. මේක බස එකක්. පැසිව් බස එකක් තමයි මෙතන පාවිච්චි කරලා තියෙන්නේ. ඊළඟට මෙතන LED එකක් දාලා තියෙනවා. ඒකේ resist එක මෙතන තියෙනවා. LED එක දාලා තියෙන්නේ Wi-Fi status එක පෙන්වන්න. හැබැයි මට පස්සේ මතක් වුණේ මෙන්න මේ D1 එකෙත් LED එකක් තියෙනවා. ඒකත් පාවිච්චි කරන්න තිබ්බ කියලා. සමහර විට මම ඒක කෝඩ් එකෙන් පස්සේ වෙනස් කරා. ඒ උනාට දැනට ඔහොම තිබ්බ එක. ඊළඟට මෙතන දම්පාඩ වයර් එකක් තියෙන්නේ. මේ දම්පාඩ වයර් එක ස්විච් එකක්. මේකට ස්විච් එකක් දාන්න ඕනේ. මගේ ළඟ දැනට තිබ්බේ නැති හින්දා මෙහෙම දැම්මේ. මේකයි ග්‍රවුන්ඩ් එකයි කනෙක්ට් කරෙන් පස්සේ මේකේ මම දාලා තියෙනවා Wi-Fi manage කරන්න පොඩි කෝඩ් කැලක්. අන්න ඒක රීසෙට් වෙන එක තමයි මේකෙන් වෙන්නේ. දැනට නිකන් ඒක ඔහම ගහලා තියෙනවා. අවශ්‍ය වෙලාවට ග්‍රවුන්ඩ් එක කනෙක්ට් කරන්න තමයි තියෙන්නේ. එතකොට දැන් හાર્ඩ්වෙයාර් පැත්තෙන් මේක තව කරන්න දෙයක් නැහැ. මං හිතන විදිහට තව කරන්න දෙයක් ඉතුරුලා නැහැ. ඉතුරු ටික තියෙන කෝඩ් එකෙන්. ඒක නිසා දැන් මේ කුණුකට දාගන්න පුළුවන් මොකක් හරි කන්ටේනර් එකකට. දැන් ප්‍රොජෙක්ට් බොක්ස් එකක් තියෙනවා නම් තමයි හොඳ. ඒ උනට මගේ ළඟ නැති හින්දා මං හිතුවේ මෙන්න මෙහෙම මොකක් හරි බෝතල් එකකට දාගන්නද කියලා. මේ ප්‍රොජෙක්ට් එකට තියෙන කෝඩ්ස් ඔක්කොම ටික මගේ GitHub page එකේ දාලා තියෙනවා. ඒකේ links මම description එකේ දාලා තියන්නම්. එතකොට කෝඩ් එක ඕපන් කරගෙන පස්සේ මගේ හැමතැනම comments දාලා තියෙනවා මොනවද change කරන්න පුළුවන් දේවල් සහ මොනවද ඒවා වෙන්නේ කියලා. කම්පන සොකොමටික බෝතලට දාගත්තෙන් පස්සේ මේ විදිහට තමයි මේක තියෙන්නේ. මේක දැන් ගොඩක් පිළිවෙලට පෝටබල් විදිහට තියෙනවා. හැබැයි තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේක ට්‍රාන්ස්පරන්ට් හින්දා මේකේ තියෙන ඔක්කොම ටික පේනවා. ඒතකොට මේක දැක්කන් පස්සේ රිමෝට් එකක් වගේ නෙවෙයි පේන්නේ බෝම්බයක් වගේ පේන්නේ. ඒක නිසා ඒකට මොකක් හරි කරගන්නත් ඕනේ. මම හිතුවේ මේක දැන් ට්‍රාන්ස්පරන්ට් නිසා මේකට ඉලෙක්ට්‍රිකල් ටේප් වගේ මොකක් හරි එතුවෙන් පස්සේ හරි නේද කියලා. හැබැයි ඉලෙක්ට්‍රිකල් ටේප් එතුවෙන් පස්සේ මේක මාරු විදිහට කැතයි. ඊළඟට පේන්ට් කරලා බලුවා මේක පේන්ට් කරෙන් පස්සේවත් හරියද කියලා. පේන්ට් එකත් හරි ගියේ නැහැ. ඊළඟට බලුවා මේ වගේ ෆෝම් ෂීට් එකක් අරගෙන මේක රැප් කරන්න. රැප් කරගත්තෙන් පස්සේ ඔන්න ටික බලන්න පුළුවන් ගානකට මේක දැන් තියෙනවා. එතකොට හાર્ඩ්වෙයාර් පැත්තෙන් කරන්න තියෙන දේවල් කරලා ඉවරයි. කෝඩ් එකේ පැත්තෙන් පොඩක් චේන්ජස් ටික කරලා තියෙනවා. මට අගල් කියන්න මොනවද කියලා. දැන් මේකේ ඉස්සෙල්ලම පේන එක තමයි මේකේ රිමෝට් එකේ යූසර් ඉන්ටර්ෆේස් එක. යූසර් ඉන්ටර්ෆේස් එක දැන් ටික බලන්න පුළුවන් ගානට තියෙනවානේ. කලින් නිකන් සුදු පාට විදිහට තිබ්බ එක. එතකොට අනිත් එක තමයි මේක කොටස් දෙකකට බෙදලා තියෙන්නේ. දැන් මෙතනකේදී මේකේ තියෙනවා බටන්ස් ටික විතරක්. සෙටින්ග්ස් එකට ගියන් පස්සේ තමයි මේකේ ඉතුරු ටික පෙන්වන්නේ. එතකොට මේකේ සෙටින්ග්ස් වලදී චේන්ජස් ටිකක් කරලා තියෙනවා. පලනි තමයි මෙතන ස්පිෆ්ස් මන්දන්න කියන විදි හරිදි කියලා SPIFFS ස්ටෝරජ් තමයි දැම් පාච්චි කරන්නේ කලින් එක දාල් තිබ EPROM එක ඒකෙන් මේක මාරු කරේ මොකද EPROM එක හරිම ලිමිටඩ් ප්‍රමාණයක් තමයි ස්පේස් එක තියෙන්නේ දැන් ස්පිෆ්ස් කියන ස්ටෝරේජ් එකේ සාපේක්ෂව වැඩි අනිත් එක තමයි මේකේ බටන්ස් වල ලේබල්ස් කලින් තිබ්බේ නිකන් බටන් 1 බටන් 2 එහෙමනේ තිබ්බේ ඒතර හිතාගන්න බෑ මොන බටන් එකද ප්‍රෙස් කරන්න කියලා ඒක නිසා සෙටින්ග්ස් වල තමයි බටන් එක රීනේම් කරන්න පුළුවන් විදියක් ඒතකොට දැන් බටන් 10 එකට රීනේම් කියල දැමොත් ස්පලිං රදි ගණගන්න එපා සේව් කියල දැම්මොත් එහෙම බටන් 10 එක රීනේම් වෙලා තියෙන්නේ එතකොට යූසර් ඉන්ටර්ෆේස් එක පැත්තෙන් ওই චේන්ජස් ටික තමයි තියෙන්නේ එතකොට කෝඩ් එක පැත්තේ ගත්තොත් එහෙම මේකේ මම අලුතෙන් ලයිබ්‍රරි එකක් කරලා තියෙනවා Wi-Fi manager කියලා කලින් මේකේ Wi-Fi details දාලා තිබ්බේ නිකම්ම කෝඩ් එකේනේ ඒ කියන්නේ කෝඩ් එකේ SSID කියලා constant variable එකක් හදලා තියෙනවා password කියලා එකක් හදලා තියෙනවා එතකොට ඒක වැඩ කරනවා හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේක අපි වෙන device එකකට වෙන router එකකට connect කරනවා නම් ආයේ ඒ ටික කෝඩ් එකෙම තමයි change කරන්න ඕනේ එතකොට ඒක වදයක් වෙනවනේ ඒ කියන්නේ කම්පියුටර් එක අවශ්‍යයි ඒකෙන් කෝඩ් එක ඕපන් කරලා ඒකෙන් වෙනස් කරලා ආයෙ අප්ලෝඩ් කරන්න ඕනේ. ඉතින් ඒ ටික අයින් කරන්න ඕනේ ලේසි කරන්න ඕනේ හින්දා තමයි මේ Wi-Fi manager එක දැම්මේ. අනිත් දාපු පොඩි දේ තමයි මේක අර බස එක. ඒකට දාලා තියෙන පොඩි ලයිබ්‍රරි එකක් cute buzzer sounds කියලා. මේකට නිකන් බීප් සද්දයක් දාන්න පුළුවන්. ඒ උනට මේ cute buzzer sounds කියන එකේදී නමේ තියෙන විදිහම ඒක cute buzzer sounds තමයි එකෙන් ඇහෙන්නේ. ඒක දැම්මේ මොකද දැන් මේක කොහරි තිබ්බෙන් පස්සේ අපිට දැනගන්න විදියක් තියෙන පේ මේකෙන් සිග්නල් එක යනවද නැද්ද කියලා ඕනනම් LED එකක් දාන්න පුළුවන් ඒතකොට අපි බටන් එක ගෙබුවෙන් පස්සේ LED එක බ්ලින්ක් කරන විදියට හැබැයි ඒකේ ප්‍රශ්නේ තියෙන්නේ ඒක දිහා බලන්න ඕනනේ ඒක තමයි සවුන්ඩ් එක දැම්මේ මේකට මුලින් දාලා තියෙනවා මේකේ සවුන්ඩ් එක Wi-Fi connected ද නැද්ද කියලා ඒ කියන්නේ මේක මුලින්ම පවර් කරෙන් පස්සේ කනෙක්ට් වෙන කැල තියෙන්නේ අන්න ඒකට
අන්න සවුන්ඩ් ගහනවා කියන්නේ Wi-Fi වලට කනෙක්ට් වෙලා තමයි මේක තියෙන්නේ දැන් බටන් එක මොන හරි ප්‍රෙස් කරන් පස්සේ මේ වගේ සවුන්ඩ් එක තමයි ඇහෙන්නේ එතන මේක තව මෙමරි ඩිලීට් කරන් පස්සේ තව සවුන්ඩ් එකක් දාලා තියෙනවා Wi-Fi ඩිස්කනෙක්ට් කරන් පස්සේ තව සවුන්ඩ් එකක් දාලා තියෙනවා එතකොට ඒ වගේ ඇක්ෂන්ස් වල තමයි මේකේ සවුන්ඩ් ඉෆෙක්ට්ස් දාලා තියෙන්නේ එතකොට ඔය චේන්ජස් ටික තමයි දැනට මේක කරලා තියෙන්නේ ඊළඟට මට කරන්න තියෙන්නේ මේකේ IP address කැල පොඩක් හදාගන්න එක දැන් මේකේ මේ ඉන්ටර්ෆේස් එක ඇක්සස් කරන්න ඕන නම් ෆෝන් එකෙන් හරි කම්පියුටර් එකෙන් හරි මම මෙතන ටයිප් කරන්න එපයි 192.168.1.30 කියලා IP address එක ටයිප් කරලා තමයි යන්නේ ඔය නම්බරේ මතක නැහැනේ ඔක බුක්මාර්ක් කරලා තියන්න පුළුවන් හැබැයි දැන් මම වෙන ඩිවයිස් එකකින් මේක ඇක්සස් කරනවා නම් ඔක මට මතක නැහැ ඒක නිසා මේකට මට මොකක් හරි නමක් දාගන්න ඕනේ ඒ කියන්නේ අපි දැන් අර youtube.com වගේ දාන්නේ අන්න එහෙම එකක් දාන්නත් අවශ්‍යයි හැබැයි මෙතනකේදී පොඩ්ඩක් වෙනස් මොකද මෙතනදී මට වෙනම සර්වර් එකක් නැහැ මේක ඔක්කොම on device තමයි කරන්නේ එතකොට මේකේ මේ වගේ numbers නැතුව මොකක් හරි නමක් දාගන්න අවශ්‍ය නැහැ අපිට මේකට පාවිච්චි කරන්න ඕනේ multicast DNS කියලා එකක් එතකොට දැන් try කරලා බලන්න අන්න ඒ වගේක් දාන්න එතකොට ඒකෙන් වෙන්නේ අපිට මොකක් හරි human readable නමක් දාලා මේක access කරන්න පුළුවන් විදිහට හදාගන්න එක හරි multicast DNS එක මේකට නමක් දාලා තියෙන්නේ දැන් මේකේ mightyremote.local කියලා browser එකේ search කරන් පස්සේ මේ UI එක access කරන්න පුළුවන් සමහර phones වලදී කියන්නේ පරණ phone එකක් වගේ නම් සමහරවිට MDNS එක support කරන්නේ නැහැ එතකොට ඒ වගේ device එකකින් access කරනවා නම් මෙතන තියෙන නම වෙනුවට කෙලින්ම IP address එක ගහලා තමයි යන්න තියෙන්නේ. තව පොඩි දෙයක් කියන්න තියෙනවා. දැන් අයියාර සිග්නල් එක ගත්තෙන් පස්සේ මම මුලින් පාවිච්චි කරේ raw data කියන එකනේ. ඒ කියන්නේ මේ raw data එකේ මේ ඔක්කොම values ටික දුන්නායින් පස්සේ ඒ ටික විතරක් පාවිච්චි කරලා සිග්නල් එක replicate කරන්න පුළුවන්. හැබැයි මේක ගොඩක් ලොකුයිනේ මේකේ values ගොඩක් තියෙන ලොකු එකක් නේ මේක. ඒතර මේක store කරන්න ගියන් පස්සේ ගොඩක් ඉඩ ප්‍රමාණයක් යනවා. ඒක නිසා තමයි මම hex value එක ගත්තේ මේකේ data එක replicate කරන්න. හැබැයි hex value එකෙන් විතරක් මේක කරන්න බෑ. ඒකට අපිට bits ගන්න අවශ්‍යයි සහ මේකේ protocol එකත් අවශ්‍යයි. ප්‍රොටෝකෝල් එක ගත්තෙන් පස්සේ මේක හැම එකටම කොමන් එකක් නෙවෙයි. ඒතකොට උදාහරණයකට TV remote එක Samsung. ඒතකොට මෙතන පාවිච්චි කරන ප්‍රොටෝකෝල් එකත් Samsung. එක AC එකක් තියෙනවා ඒ යුනිට් එක වැඩ කරන්නේ good weather කියන ප්‍රොටෝකෝල් එකෙන්. එතකොට මේ තියෙන්නේ තව AC එක සිග්නල් එකක්. එතකොට මේක වැඩ කරන්නේ coolix කියලා මොකක් හරි ප්‍රොටෝකෝල් එකෙන්. එතකොට මෙතන තව ප්‍රොටෝකෝල්ස් දාන්න තියෙනවා. එතකොට දැන් අර කොමන් ඒවා තියෙන්නේ LG වගේව තියෙනවා Hisense වගේව තියෙනවා. ඒවා ටිකක් කොමන් නේ. එතකොට ඒ වගේ ඒවයි ප්‍රොටෝකෝල්ස් ටික මම මෙතනට දාලා තියෙනවා. හැබැයි සමහරක් ඒවා තියෙනවනේ දැන් මෙන්න මේ coolix කියන එක මම අදමයි ඇහුවේ. ඒ වගේ අර අමුතු ප්‍රොටෝකෝල් තියෙනවා තියෙනවා නම් ඒක ඇඩ් කරගෙන හිටි මම පෙන්නන්නම් කොහොමද කියලා. මේකේ files examples වලට ගිහිල්ලා IR remote ESP8266 කියන එකේ මෙන්න මේකේ තියෙන කෝඩ් එකෙන් අපිට ගන්න පුළුවන් මෙන්න මෙහෙම සිග්නල් එක. එතකොට ඒක serial mode එක කරනවනේ. දැන් මේ වගේ සිග්නල් එක ආවෙන් පස්සේ ලේසිම වැඩේ තමයි මේක කොපි කරගන්න. ChatGPT හරි මොකක් හරි එහෙම tool එකක් පාවිච්චි කරලා ඕක නිකන් දාන්න. ඊළඟට දැන් මෙතන තියෙනවනේ handle replay කියලා function එක. අන්න එකත් කොපි කරලා දාන්න. දාලා කියන්න යට තියෙන අපේ function එක උඩ තියෙන අපේ data එක. එතකොට ඒ උඩ තියෙන data එකට ගැලපෙන විදිහට යට function එක modify කරලා දෙන්න කියලා. මෙහෙම ChatGPT වගේ tool එකක් පාවිච්චි කරන්න කැමති නැත්නම් එහෙම නැත්නම් එකකින් වැඩ කරන්න නැත්නම් මේකේ documentation එකට ගිහලා බලන්න පුළුවන් කොහොමද ඒක තියෙන්නේ කියලා. IR remote ESP8266 කියලා search කරන්න. එතකොට මෙහෙම GitHub page එකේ උඩ. මෙතනදී යට පොඩ්ඩක් scroll කරලා බලන්න supported protocols කියලා section එකක් තියෙනවා මෙතන. ඒකේ click කරන්න here කියන එක. එතකොට මේ වගේ table එකේ මෙතන තියෙන ඔක්කොම support කරන protocols ටික මේකේ. දැන් මගේ එකේ තියෙන්නේ coolix කියලානේ. එතකොට මට මෙතන search කරන්න පුළුවන් coolix කියලා. දැන් මෙතන මගේ ECG brand එක media කියන එක. එතකොට මෙතන තව Toshiba තියෙනවා, Beko තියෙනවා, Bosch තියෙනවා. එතකොට ගොඩක් brands වලින් මේ එකම protocol එක පාවිච්චි කරනවා. ඒක නිසා මේ ඕන එකක් click කරලා ඒක example code එකක් තියෙනවා. example code එකට ගියන් පස්සේ මෙතන ආයෙ search කරන්න send coolix කියලා. එතකොට මෙතන තියෙනවා මේකේ example එකක්. පාවිච්චි කරලා තියෙන example එක. එතකොට මේක බලාගෙන අපිට පුළුවන් අපේ code එක change කරගන්න. දැන් බලමු මේක කොහොමද මුලින් ඉඳන් පාවිච්චි කරන්න කියලා. ඒ කියන්නේ දැනට මේක Wi-Fi connect වෙලා තියෙන්නේ. connect වෙච්ච එක මම අයින් කරන්නම්. ඊළඟට පෙන්නන්නම් මේක connect වෙන කැලේ ඉඳන් කොහොමද මේක සම්පූර්ණයෙන් පාවිච්චි කරන්න කියලා. දැන් මේකේ බැටරි එකක් නැති හින්දා මේකට USB connection එකක් දිගටම දීලා තියන්න ඕනේ. ඒතකොට මේකේ startup එකේදී මම sound එකක් දීලා තියෙනවා අර powered ද නැද්ද කියලා බලා ගන්න. එතකොට ඔය තියෙන්නේ ඒ sound එක. ටික ලාවකින් මේකේ Wi-Fi connected sound එක ඇහි. දැන් ඒ ඇහුනේ Wi-Fi connect වෙච්ච sound එක. මේක දැන් Wi-Fi disconnect කරන්න මට ඕනේ. එතකොට මේකේ මෙතන යට තියෙනවා බටන් එකක්. මෙන්න මෙතන තියෙන බටන් එක press කරන්න තියෙන්නේ. හරි. එතකොට ඒ sound එක ගහුණ කියන්නේ මේකේ දැන් අර Wi-Fi details clear වෙලා තියෙන්නේ. අනිත් එක මේකේ දැන් අර උඩ තියෙන nail par light එකත් පතුලා තියෙනවා. මෙතන එළිය වැඩි හින්දා පේන්නේ නැති වෙයි. මේ තියෙන්නේ. ඊළඟට කරන්න තියෙන්නේ phone එක හරි computer එක හරි අරගෙන ඒකේ Wi-Fi settings වලින් search කරන Wi-Fi. මෙතන නම පේන්න නැත්නම් ස්කෑන් කරන්න. දැන් මේක මම දාලා තියෙන්නේ mighty remote AP කියලා. AP කියලා කියන්නේ access point. කනෙක්ට් වුණාන් පස්සේ මේකේ browser එක open කරන්න. ඊළඟට ඒකේ type කරන්න 192යි 168යි 4යි 1. මෙතනින් configure Wi-Fi කෙනෙක් click කරන්න. ඊළඟට මෙතන උඩ නැත්තම් මේක ආයෙ search කරන්න පුළුවන් මෙතන Wi-Fi details. එහෙම නැත්නම් මෙතන type කරන්න පුළුවන්. දැන් මගේ උඩ තියෙන හින්දා මම මේක tap කරනවා මෙහෙම. ඊළඟට router එකේ password එක තමයි දෙන්න තියෙන්නේ.
මෙතන ස්ටටික් IP කියලා තියෙන්නේ. දැන් අර කලින් මම multicast DNS එකෙන් මේකට නමක් දැම්මනේ. ඒ කියන්නේ mightyremote.local කියලා ගිහින් පස්සේ access වෙන විදිහට. හැබැයි සමහර devices වලදී ඒක access කරන්න බෑ. ඒකට access කරන්නේ IP address එකෙන්. අන්න ඒක තමයි මම මෙතන දාලා තියෙන්නේ. එතන එක මම ඒ විදිහටම තියනවා. පස්සේ යටට scroll කරලා save කියන එක දාන්න තියෙන්නේ. save උනයින් පස්සේ දැන් Wi-Fi details ටික correct නම් අන්නේ sound එක ඇහෙනවා. ඊළඟට සාමාන්‍ය විදිහට මේක access කරන්න තියෙන user interface එක. ඉන්ටර්ෆේස් එක යට ස්ක්‍රෝල් කරලා මෙතන settings click කරන් පස්සේ මෙතනින් පුළුවන් buttons rename කරන්න පුළුවන් නැත්නම් ඒවට ආයි signal එක assign කරන්න පුළුවන් ඒ වගේ දේවල් කරන්න පුළුවන් මෙතනින් අනිත් එක තමයි මෙතන clear SPIFFS කියලා එකක් තියෙනවා මේකෙන් වෙන්නේ memory එක clear වෙන එක එතකොට button names ටිකයි buttons වල තියෙන signals ටිකයි කොහොමද යනවා හරි එතකොට දැනට මේකේ වැඩ ටික ඉවරයි මේ remote එක කොහේරි තියෙනකොට ඒක තියන්න ඕනේ හැම device එකකටම පේන තැනක ඒක නිසා මගේ එක මන් තියන්නේ මෙතන කබඩි ගුඩින් පිටිපස්සෙන් 12 volt line එක යන හින්දා මට ඒකෙන් 5 volt මේකට දෙන්නත් පුළුවන්. ඒතර මෙතන තිබ්බෙන් පස්සේ signal එක block වෙන්නේ නැතුව directly device එකට යවන්න පුළුවන්. මගේ AC unit එකේ මම normal පාවිච්චි කරන buttons ටික තමයි මෙතනට දාලා තියෙන්නේ. ඒ කියන්නේ off button එක දාලා තියෙනවා, on button එක දාලා තියෙනවා, පස්සේ timers ටිකක් දාලා තියෙනවා. මොකද සමහරවිට මම timers දාලා තමයි මේක පාවිච්චි කරන්නේ. දැන් මේ වගේ remote එක හදලා අනිත් වාසිය තමයි මේකට එක device එකක් විතර නෙවෙයි. ඒ කියන්නේ තව TV එකක් තිබ්බොත් එහෙම, radio එකක් තිබ්බොත් එහෙම, fan එකක් තිබ්බොත් එහෙම ඕනම device එකක් remote එකක් තියෙනවා. අන්න ඒ ඔක්කොම මේකට link කරන්න පුළුවන්. එතකොට ෆෝන් එකෙන් පුළුවන් අපිට ඒ ඔක්කොම ටික කන්ට්‍රෝල් කරන්න. AC එකද, TV එකද, fan එකද ඕනම දෙයක්. අනිත් එක තමයි දැන් ෆෝන් එක හැමදෙස්සම අත ළඟ තියෙන හින්දා ඒක අමතක වෙන්නේ නැහැනේ. දැන් රිමෝට් එකක් වගේ නම් සමහර වෙලාවට කොහේ හරි දාලා අමතක වෙන්න පුළුවන් කොහෙද තියෙන්නේ කියලා. ඒතකොට ඒ වගේ වෙලාවට ටක් ගාලා ෆෝන් එක ගත්තා අවශ්‍ය දේ ඔන් කරන්න පුළුවන් ලේසියෙන්ම. හරි එතකොට ප්‍රොජෙක්ට් එකේ දේවල් කතා කරලා ඉවරයි. දැන් මේකට තව කරන්න දේවල් ඕන නම් තියෙනවා. ඒ කියන්නේ මේක සර්විසස් වලට කනෙක්ට් කරන්න පුළුවන් Synric Pro කියලා එකක් තියෙනවා නැත්නම් Blink කියලා තියෙනවා. ඒ වගේ සර්විසස් වලට කනෙක්ට් කරන් පස්සේ මේකේ ෆීචර්ස් තව වැඩි කරන්න පුළුවන්. ඒ කියන්නේ Google Assistant එක කනෙක්ට් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේක ඔටෝමේට් කරන්න පුළුවන්. උදාහරණයකට මම ගෙදරින් එළියට යනකොට AC automatic off කරන්න පුළුවන්. ගෙදර ළඟට ආයි එනකොට AC automatic on කරන්න පුළුවන්. ඒ වගේ දෙයක් මේ වීඩියෝ එකේ කරේ නැත්නම් මොකද ඒක තව ටිකක් කම්ප්ලෙක්ස් වෙනවා සහ මේ වීඩියෝ එක දිග වෙනවා එතකොට. ඉතින් ওই ටික තමයි එතකොට මේ වීඩියෝ එකේදී කතා වෙන්න තියෙන්නේ. වීඩියෝ එක බලනකොට ගොඩක් ස්තුතියි. මේ වගේ තව වීඩියෝස් බලන්න කැමති වගේ නම් මේ channel එකට subscribe කරලා support එක දෙන්න.